අයිබෝන් මගේ යාළු සියලු දෙනාටම පාටි බොක්ස් ඇම්ප්ලිෆයර් වර්ග කීපයක් ඇවිල්ලා තිනවා. ඊට අමතරව සබ්වූෆර් රැම්ප්, ඒ වගේම සබ්වූෆර් ස්පීකර්ස්, වගේම වයර්ලස් මයික් වර්ග කීපයක් ඇවිල්ලා තිනවා. ඒ වගේම ක්ලාස් D ඇම්ප්ලිෆයර් වර්ගත් ඇවිල්ලා තිනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් දැක්කන WhatsApp අංකයෙන් මාව සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ට අවශ්‍ය ඕනම භාණ්ඩයක් කැෂ් ඔන් ඩෙලිවරි විදිහට ගෙදරටම ගෙන්නා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එක දෙයක් කියන්න ඕන, WhatsApp එකට මැසේජ් එකක් දාන්න, කෝල් කරන්න එපා. මොකද ගොඩක්ම කාර්ය බහුලයි මේ දවස්වල. ඒ නිසා හුඟක්ම කෝල් ආන්සර් කරන්න වෙන්නේ නැහැ. කෝල්ස් ආන්සර් කරනවා නම් රාත්‍රී 7 සහ 8 අතර පැය විතරක් ඕගොල්ලෝ වෙන් කරගන්න කෝල් එකක් ගන්න. ඔයගොල්ලන්ට මොන හරි මේ භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මට වොයිස් මැසේජ් එකක් දාන්න. අපි පුළුවන් හැම වෙලේම ඒ හැම වොයිස් මැසේජ් එකකටම රිප්ලයි කරනවා අනිවාර්යයෙන්ම. රිප්ලයි නොකර තියෙන්නේ නැහැ. ඒ වගේම මේ භාණ්ඩ ඕඩර් කරන විදිය ගැන සියලුම විස්තර මගේ WhatsApp page එකට ගියම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ description එකේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. හරි, අපි එහෙනම් වීඩියෝ එකට යමු. හුඟක් අය මගෙන් ඉල්ලලා තිබුණා මේ දවස්වල පාටි බොක්ස් ඇම්ප් තව හුඟක් අය ඉල්ලන්නේ. එහෙනම් ඒකට හරියන ඇම්ප්ලිෆයර් වර්ග කීපයක් ගෙනලා තිනවා. හුඟක් අය ඉල්ලුවා D100 සහ D300. D300 එක මේ දවස්වල නැහැ ගන්න. ඒක තව මාස එකමාරක් දෙකක් යනවා D300 එක එන්න. ඉතින් D100 එක වෙනකොට සුපිරිම ඇම්ප් එකක් ඇවිල්ලා තිනවා. මේක D100 එක වගේමයි. මේකේ වෙනස තියෙන D100 එකේ ඩිස්ප්ලේ ආවේ නැහැ ඔයගොල්ලන්ට. මේකේ ඩිස්ප්ලේ එකක් දීලා තිනවා. මේක Golden Falcon කියලා නමින් ඉන්නේ. මේකත් D100 එක වගේම වොට් 60ක් 80ක් වගේ ප්‍රමාණයක පවර් එකක් තියෙන ඇම්ප් එකක්. මේක වොට් 60ක් වගේ තියෙන D100 එකෙත් ඉතින් ඒ වගේම තමයි තියෙන්නේ වොට් එක. ඉතින් මේක පිටිපස්සා බැලුවහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ස්පීකර් ලයින් දෙක තියෙනවා. යට මේක වූෆර් එකට, ඊළඟ එක ට්විටර් එකට, ඊට පස්සේ මේක LED ලයින් එක. ඒ විදිහට තමයි තියෙන්නේ. මේකත් D100 එක වගේම AC DC දෙකෙන්ම වැඩ කරන්න පුළුවන්. මයික් එකක් ගහන්න පුළුවන්. මේක මම දාලා වෙලා අතරම සුපර් ක්වොලිටි. හොඳ පාටි බොක්ස් එකක් හදාගන්න සුපිරිම සවුන්ඩ් තියෙන ඇම්ප් එකක් මේක. මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 3200කට මේ ඇම්ප් එක ගන්න පුළුවන්. රුපියල් 3200කට මේ ඇම්ප් එක ගන්න පුළුවන්. කෑලි 50ක් තියෙනවා. ඉතින් වැඩි දවසක් තියෙන්නේ නැහැ. සමහර විටක දවස් 2කින් 3කින් ඉවර වෙනවා මේ ඇම්ප් ටික. ඒ නිසා ඔයගොල්ලෝ ඕඩර්ස් දානවා නම් ඉස්සරවම කරන්න තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ඒකල මේක තියෙනවද කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම තියෙනවා නම් තියෙනවා කියලා. මොකද මේ වීඩියෝ එක දාන වෙලේ ඉඳන් වෙලාවකට පැය 3-4න් බඩු ටික ඉවර වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තියෙනවද කියලා ස්ක්‍රීන්ෂොට් එකක් දාලා අහන්න ඔයාලට ඕන බාන්නේ. ඊට පස්සේ තියෙනවා නම් අපි තියෙනවා කියන ඊට පස්සේ ඔයා ඕඩරේ දාන්න. ඉතින් එතකොට මේ ඇම්ප් එක මම ඔයගොල්ලන්ට දෙන්නා රුපියල් 3200ට. ඒ වගේම තවත් ඒ වගේම ඇවිල්ලා තියෙනවා ඩිස්ප්ලේ නැති පුංචි පාටි බොක්ස් ඇම්ප් එකක්. මේකේ සාමාන්‍ය වොට් 30ක් 40ක් වගේ තියෙන්නේ. ඉතින් මේකට ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ ස්මෝල් මැග්නට් ස්පීකර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් ඔයාලට කැරක සිං කරන්න පුළුවන්. මේකෙත් අරක වගේම මයික් දෙකක් තියෙනවා. එකෝ එක වෙනම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මයික් වොලියම් එක වෙනම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. Bluetooth MP3 ඔක්කොම තියෙනවා. එක ගත්තාම ඔයාලට වූෆර් ලයින් එක හයි කරන්න තියෙන මෙතෙන්න තමයි ට්විටර් එකයි මිඩ් එකයි එන්නේ මෙන්න මෙතෙන්න. මේක වූෆර් ලයින් එක, මේක ට්විටර් මීඩ් රේන්ජ් ඒ දෙක දාගන්න තමයි මේක තියෙන්නේ. මේ ඇම්ප් එක මගෙන් වට ගන්න පුළුවන් රුපියල් 2500කට. මේ පාටි බොක්ස් ඇම්ප් එක මගෙන් වට ගන්න පුළුවන් රුපියල් 2500කට ගන්න පුළුවන් මේ පාටි බොක්ස් ඇම්ප් එක. ටිකක් අය ඉල්ලලා තිබුණා මේ DC වලින් වැඩ කරන රිචාර්ජබල් පාටි බොක්ස් ඇම්ප්ලිෆයර්. ඉතින් ඒ හින්දා අරන් ඇවිල්ලා තිනවා. ඉතින් සුපුරුදු පරිදිම අර වොට් 10 ඇම්ප් එක ගන්න පුළුවන් රිචාර්ජබල් එක. ඒකත් අපි ළඟ ගන්න තියෙනවා. මෙන්න මේ වොට් 10 ස්ටීරියෝ පාටි බොක්ස් ඇම්ප් එක පොඩි එකක්. මේකත් ඔයාට 18650 බැටරියෙන් රීචාර්ජබල් විදිහට පාවිච්චි කරන්න පාටි බොක්ස් ඇම්ප් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ස්පීකර් දෙකක් පාවිච්චි කරලා සුපිරි සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වොට් 10 මිනි කැරකේ ඇම්ප් එකට. ඉතින් මේක සුපිරි සවුන්ඩ් එකක් තියෙන ලෝ බජට් යන සුපිරිම ඇම්ප් එකක්. මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 1200කට. මේ කැරකේ ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 1200කට. ඉතින් ඒ වගේම ඇවිල්ලා තිනවා වොට් 15 පාටි බොක්ස් ඇම්ප් එක. ඒක ඉතින් ඔයාට වෙනම මයික් එකේ එකෝ වොලියම් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්.
මේකේ Bluetooth එහෙම ඔක්කොම පහසුකම් ටික තියෙනවා. මේකේ charging port එක දීලා තියෙනවා මෙන්න මේකේ වගේම. මේකෙත් ඔයාලට charging port එක තියෙනවා. ඉතින් මේකේ charging port එක දීලා දෙනවා. ඉතින් මේ amp එක ගත්තාම මේකට ඔයාලට හම්බ වෙනවා මේ වගේ remote එකක් සහ මේ වගේ cable දෙකක් එන original එක කේබලයක් එන්නේ ඇන්ටනාවට අනිත් කේබලේ එන්නේ DC power supply එකට. හැබැයි ඔයගොල්ලන්ට මේකට ස්පීකර් එකට වයර් එකක් එන්නේ නැහැ. ඒ නිසා මම ඔයගොල්ලන්ට ඒකට ෆ්‍රී එවනවා මේ වගේ ජම්පර් කේබල් එකක් එවනවා. ඔයගොල්ලන්ට ඒක මෙන්න මේ විදිහට මේකට බස්සගෙන ඔයාලට ස්පීකර් වලට ගහන්න පුළුවන් මේ විදිහට. මේකේ ඔයාලට කැරක සිංක් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ මෙතෙන්ට තමයි පවර් එක දෙන්න තියෙන DC වෝල්ට් 5යි දෙන්නේ. DC වෝල්ට් 5යි වට 18650 වගේ බැටරියක් පාවිච්චි කරලා රීචාර්ජබල් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්ට තමයි ස්පීකර් ලයින් එක දෙන්න තියෙන්නේ. ඒ වගේම මෙතන LED out එකක් තියෙනවා. ඔයාලට වෝල්ට් 5 LED ස්ට්‍රිප් එකක් දාගන්න පුළුවන් මෙතෙන්. ඒ විදිහට තමයි වෙන්නේ. මෙතන ඇන්ටනා පෝට් එක. ඒ විදිහට තමයි මේ ඇම්ප් එක තියෙන්නේ. ඉතින් මේ ඇම්ප් එක මගෙන් වට ගන්න පුළුවන් මේ වෝල්ට් 15 රීචාර්ජබල් ඇම්ප් එක මගෙන් වට ගන්න පුළුවන් රුපියල් 2200කට. තව ඇවිල්ලා තියෙන වොට් 30 මොනෝ කැරක ඇම්ප් එකක්. මතක තියාගන්න මේකත් මොනෝ ඇම්ප් එකක්, මේකත් මොනෝ ඇම්ප් එකක්. ඉතින් මේකෙත් මේ වගේම තමයි මේකටත් එන්නේ මේකටත් මේ වගේ කේබල් දෙකක් විතරයි එන්නේ. මම එක්ස්ට්‍රා ඔයගොල්ලන්ට කේබල් එකක් දෙනවා මේ ස්පීකර් වයර් එක ගහගන්න. ඉතින් මේකෙත් මේ වගේම තමයි මේක වොට් 30. මේකෙත් 18650 බැටරියෙන් රීචාර්ජබල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගත්තාම මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන බැටරි කියලා ගහලා මෙතෙන්ට තමයි ඔයාලට බැටරි හයි කරන්න තියෙන්නේ මේ කනෙක්ටර් එකට. මෙතෙන්ට ස්පීකර් අවුට් එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට LED ලයින් එක දෙන්න පුළුවන්. LED ලයින් එක දෙන්නේ මෙතෙන්න. මේක ඇන්ටනාව. ඉතින් මේකට ඇන්ටනා කේබලයි පවර් කේබලයි විතරයි ඉන්නේ. මම අමතරව ඔයගොල්ලන්ට එක ජම්පර් වයරයක් කියනවා ස්පීකර් එකට ගහගන්න. ඉතින් මේ රීචාර්ජබල් වොට් 30 පාර්ට් බොක්ස් ඇම්ප් එක මගින් වට ගන්න පුළුවන් රුපියල් 2800කට. රුපියල් 2800කට මේ පාටි බොක්ස් ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රීචාර්ජබල් ඇම්ප් එක. ඒ වගේම ඔයගොල්ලෝ කවුරුත් දන්න හුඟක් අය මගේ ස්ටෝර් එකේ වැඩිම අලුයි වෙච්ච MT21 එක මතක ඇති හුඟක් කට්ටියට. මේ දවස්වල MT21 එක නම් ස්ටොක් නැහැ. ඉතින් ඒ වෙනුවට ගෙනල්ලා තිනවා ZK TB21 කියන සුපිරි සබ්වූෆර් ඇම්ප් එක. ඒකත් වොට් 200. ඉතින් මේක ගැන කතා කරොත් මේක MT21 එකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම මේකේ ෆිල්ටරින් පැත්ත ගොඩක්ම වැඩි කරලා තියෙන. ඒ කියන්නේ මේකේ අමතර ෆිල්ටර්ස් ගොඩක් දාලා තියෙන නිසා මේක MT21 එකත් එක්ක ගත්තාම සවුන්ඩ් ක්වොලිටි ගොඩක් වැඩි. ඒ කියන්නේ සවුන්ඩ් එකේ පැහැදිලිතාවය ගොඩක් වැඩි මේ ඇම්ප් එකේ. ඉතින් මේකත් MT21 එක වගේ වෝල්ට් 1224 පවර් සප්ලයි එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන සබ් අවුට් එක, left right out එක MT21 එකේ වගේම ඔක්සින් එක සහ බ්ලූටූත් තියෙනවා. ඉතින් මේ ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් ඕගලන්ට මගෙන් රුපියල් 4300කට. මේ TB21 ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 4300ට. මොකක් අහලා තිබේ MT21 එක නැද්ද කියලා. ඇත්තටම මේ දවස්වල නෑ. ඒකේ තලු ස්ටොක් එන්න තව මාසෙකමාරක් විතර යනවා අලුත් ෂිප්මන්ට් එකෙන්ද. ඒක එනකන් ඉතින් තමයි මේකෙත් ලොකු ස්ටොක් එකක් නැහැ. දැනට කෑලි 10ක් විතර තියෙන්නේ. ගන්න අය ඕඩර්ස් දාන්න මේක රුපියල් 4300කට ගන්න පුළුවන් මේ TB21 ඇම්ප්ලිෆයර් එක. මගෙන් ගන්න පුළුවන් රුපියල් 4300කට. මට කියන්න බැරිද මේ M502 සුපිරි Bluetooth amp එකක් තියෙනවා මල් ළඟ 2900ට ගන්න පුළුවන්. මේකේ තව සීමිත තොගයක් තමයි තියෙන්නේ. මේකත් ස්ටීරියෝ අහනට සුපිරිම quality Bluetooth සුපිරිම quality Bluetooth amplifier එකක්. මේකත් සුපිරිම bass තියෙන සුපිරිම sound තියෙන සුපිරි quality amplifier එකක්. Bluetooth තියෙනවා, aux එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකත් සුපිරි වැඩක් ගන්න පුළුවන් amp එකක්. පොඩි උනාට හොඳම sound එකක් තියෙන amp එක. මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 2900කට. මේ watt 540 subwoofer amp එක ඇවිල්ලා තිනවා. ඒකේ නම් තව ස්ටොක් කීපයක් තියෙන්නේ. මේක ගත්තාම sub out එක තියෙනවා watt 220ක්. left right stereo channel දෙකේ watt 160 channel දෙකක් තියෙන්නේ. එතකොට මේක watt 550ක output එකක් තියෙනවා. වෝල්ට් 15 ඉඳන් වෝල්ට් 35 වෙනකම් වෝල්ටේජ් ඇතිල වැඩ කරන්න පුළුවන් සුපිරිම සබ්වූෆර් ඇම්ප් එක. USB pen ගහන්න පුළුවන්. ඉතින් මේ සබ්වූෆර් ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 9800කට. රුපියල් 9800කට ගන්න පුළුවන් මේ සබ්වූෆර් ඇම්ප් එක. වෝට් 160 Bluetooth amplifier kit තියෙනවා. රුපියල් 2900ට ගන්න පුළුවන්. කැරක සපෝට් කරන Bluetooth MP3 kit එක වෝට් 160 මේකත් වෝල්ට් 12න් 24න් වැඩ කරනවා. මේකත් ගන්න පුළුවන් රුපියල් 2500කට.
ඒ වගේම ක්ලාස් D ඇම්ප්ලිෆයර්ස් තියෙනවා සුපුරුදු පරිදි. මේ සබ්වූෆර් ඇම්ප් එක TPA3110D2 එකකින් එන මේ සබ්වූෆර් ඇම්ප් එක මේ සබ්වූෆර් ඇම්ප් එක TPA3110D2 එකකින් එන මේ සබ්වූෆර් ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් වොට් 100. ඉතින් මේක මගෙන් ගන්න පුළුවන් මම කලින් දුන්න මේක 2750ට දැන් මේක රුපියල් 2500ට දෙනවාට රුපියල් 2500ට මේ සබ්වූෆර් ඇම්ප් එක ගන්න පුළුවන්. වොල්ට් 1224 පාවිච්චි කරලා හොඳ සබ්වූෆර් ඇම්ප් එකක් හදාගන්න සුපිරියක්. මේක වොට් 200 සබ්වූෆර් ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 2500කට. ඒ වගේම ක්ලාස් D ඇම්ප්ලිෆයර්ස් තියෙනවා. TPA3110D2 එකකින් එන වොට් 240 ඇම්ප් එක. මම මේ ගැන කලින් විස්තර ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේවා 240 කිව්වට වොට් 240ක් නෑ. මේකේ එන්නේ RMS වොට් 100යි. ඉතින් මේක වෝල්ට් 1224න් වැඩ කරන්න පුළුවන්. මේකේ වැඩි විස්තර මම කියන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ වල ඔක්කොම පැහැදිලි කරලා කියලා දීලා තියෙන නිසා. ඉතින් මේ වීඩියෝ වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ ඇම්ප් වල සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇම්ප් එක මගින් ගන්න පුළුවන් රුපියල් 1550කට. මේක මම කලින් කිව්ව රුපියල් 1600ට. මෙතන පටන් මේක මම ඔයගොල්ලන්ට රුපියල් 1550කට මේ TPA3110D2 ස්ටීරියෝ වොට් 100 ඇම්ප් එක දෙනවා. මේක වොට් 240 කියලා තමයි කට්ටිය කියන්නේ. මේක RMS වොට් 100. මේ වොට් 100 ඇම්ප් එක රුපියල් 1550කට මගින් ගන්න පුළුවන්. ඒ වගේම හුඟක් අය ඉල්ලුවා මෙන්න මේ පොඩි ඇම්ප් එක. මේක TPA3110 කියන වොට් 60 ස්ටීරියෝ ඇම්ප් එක. වෝල්ට් 12න් වැඩ කරන මිනි ඇම්ප් එකක්. ඉතින් මේක ගත්තාම මේ පැත්ත තමයි ස්පීකර් අවුට් එක. මේ පැත්තට තමයි පවර් දෙන්න තියෙන්නේ වෝල්ට් 12ක් දෙන්න තියෙන්නේ. මේක ලෙෆ්ට් මේ පැත්ත තමයි ලයින් ඉන් එක. ඉතින් මේ ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 450කට. මේ වොට් 60 ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 450කට. ඒ වගේම ලෝ පාස් ෆිල්ටර් තියෙනවා. ඕගොල්ලන්ට ඕන කෙනෙකුට සබ්වූෆර් ඇම්ප් ඕනම ඇම්ප් එකක් සබ්වූෆර් ඇම්ප් එකක් බවට කන්වර්ට් කරගන්න පුළුවන් මේක දාලා ලෝ පාස් ෆිල්ටරයක්. ඉතින් මේ ලෝ පාස් ෆිල්ටරේ සාමාන්‍ය වැඩ කරන්නේ වෝල්ට් DC වෝල්ට් 12න්. ඉතින් මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 1100කට. ඒ වගේම වොට් 150 මොනෝ ඇම්ප් එක තියෙනවා TPA3110D2 වොට් 150 මොනෝ ඇම්ප් එක. මේකත් රුපියල් 1550කට මගෙන් ගන්න පුළුවන්. මේ මොනෝ ඇම්ප් එක. මේකත් DC වෝල්ට් 1224න් වැඩ කරනවා. රුපියල් 1550කට මේ මොනෝ ඇම්ප් එක ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා බූස්ට් කන්වර්ටර්. ඕගොල්ලන්ට බූස්ට් කන්වර්ටර් වැදගත් වෙන අයට තාම මේක නෑ. මොකද ඔය MT21 වගේ සබ්වූෆර් ඇම්ප්ලිෆයර් වාහනයකට හයි කරනවා නම් අනිවාර්යෙන් මේ වගේ බූස්ට් කන්වර්ටරයක් දාගන්න ඕන. මොකද MT21 TB21 වගේ සබ්වූෆර් ඇම්ප් වල ඔයාට වාහනයක නැත්නම් කාර් බැටරි එකකින් වැඩ කරොත් ඒකේ උපරිම වොට් ගන්න එන්නේ නැහැ. සාමාන්‍ය වෝල්ට් 12කින් එකෙන් වොට් 40ක් වගේ ඉන්නේ. ඉතින් මේකත් දාලා මේක වෝල්ට් 22කට 24කට වගේ බූස්ට් කරගත්තාම ඔයාට සුපිරිම සවුන්ඩ් එකක් ගන්න පුළුවන් වාහනයකට දානවා නම් කාර් බැටරි එකට දානවා නම්. ඉතින් ඒකට තමයි මේක හොඟක්ම අය ගන්නෙ. ඉතින් මේක ගැන කතා කරොත් මේ පැත්තට තමයි ඉන්පුට් වෝල්ටේජ් එක දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ෆියුස් එක තියෙන පැත්තට DC වෝල්ටේජ් එක දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ බැටරි වෝල්ටේජ් එක මේ පැත්තෙන් ඇම්ප් එකට දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ප්‍රීසෙට් දෙකක්. ඉතින් මේ පැත්තේ තියෙන ප්‍රීසෙට් එකෙන් තමයි ඔයාලට මේකේ වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. ඔයාලට ඕන විදිහට මේකේ වෝල්ටේජ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය වෝල්ට් 35ක් 40ක් වෙනකම් වගේ මේකේ වෝල්ටේජ් එක බූස්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ බූස්ට් කන්වර්ටරේ මේක වොට් 400 බූස්ට් කන්වර්ටර් එක මේක මගින් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 1300කට. මේ වොට් 400 බූස්ට් කන්වර්ටරේ මගින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේක කලින් මම විකිය ඔයගොල්ලන්ට 1500කට. දැන් මේක දෙනවා 1300කට මේ බූස්ට් කන්වර්ටරේ මගින් ඔයගොල්ලන්ට මෙලෙදී ගන්න පුළුවන්. ඒ වගේම බක් කන්වර්ටර්ස් තියෙනවා. බක් කන්වර්ටර්ස් කියන්නේ මේකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ වෝල්ටේජ් එක අඩු කරන එක තමයි මේකෙන් කරන්නේ. මේකේ ගත්තාමත් ඔයාලට වෝල්ටේජ් එකයි කරන්ට් එකයි වෙනම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ පැත්තේ තමයි ඔයාලට ඉන්පුට් සහ අවුට්පුට් දෙන්න තියෙන්නේ. ඔයාලට කරන්න ඉතින් මේක පාවිච්චි වෙන්නේ වෝල්ටේජ් එකක් අඩු කරගන්න. සාමාන්‍යයෙන් මේකත් වෝල්ට් 36 ඉඳන් වගේ වෝල්ටේජ් එක අඩු වැඩි කරගන්න ඔයාලට මේක පාවිච්චි කරන වෝල්ටේජ් අඩු කරගන්න සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඔයාගේ ඔයාලඟ ඉතින් වෝල්ට් 30 පවර් සප්ලයි එකක් තියෙනවා නම් වෝල්ට් 30කට දාලා මේකේ විවිධ වෝල්ටේජ් සහ ඇම්පියර් එක ගන්න පුළුවන්. මේක වොට් 300 බක් කන්වර්ටරයක්. මේකත් මගේ මිලදී ගන්න පුළුවන් රුපියල් 1300කට. මේ බක් කන්වර්ටරෙත් මගෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 1300කට. ඉතින් ඔයගොල්ලෝ ඕඩර් කරනකොට මතක තියාගන්න මේ දෙක පටලවා ගන්න එපා. මේක බූස්ට් කන්වර්ටර් එක. බූස්ට් කන්වර්ටර් කියන්නේ තියෙන එකේ වෝල්ටේජ් එක වැඩි කරගන්න. බක් කන්වර්ටර් පාවිච්චි කරන්නේ වෝල්ටේජ් එක අඩු කරගන්න.
ඉතින් ඒක මතක් කරලා ඔයගලන්ට අවශ්‍යතාව පරිදි ඕඩර් දාන්න. මේක මගෙන් බූස්ට් කන්වර්ටර් එක රුපියල් 1300යි, බක් කන්වර්ටර් එක රුපියල් 1300යි. හුඟක් අය ප්ලේට් ඇම්ප් ඉල්ලලා තිබ්බා. ඒ නිසා ගෙනල්ලා තියෙන ප්ලේට් ඇම්ප්. තියෙන වොට් 100 එක. වොට් 100 DC 12න් වැඩ කරන ප්ලේට් ඇම්ප් එක වාහන වලට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ. මේක තමයි ස්පීකර් අවුට් එක. ඉතින් ඔයාලට මේකේ වොලියුම් එක සහ ලෝ පැත්ත අඩු වැඩි කරගන්න පුළුවන්. ඔන්න ඔයාලට ෆුල් රේන්ජ් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ පැත්තට දාලා ලෝ පාස් ෆිල්ටර් එක දාලා බේස් එක වැඩි විදිහට මේ විදිහට සබ් වූෆර් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සබ් වූෆර් ඇම්ප් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 4000කට. මේ සබ් වූෆර් ඇම්ප් එක මගෙන් රුපියල් 4000කට ගන්න පුළුවන්. මේකට ඩෙලිවරි එක රුපියල් 450ක් වෙනවා. ඩෙලිවරි එක 450යි. මේක රුපියල් 4000කට මගෙන් ගන්න පුළුවන්. ඉතින් තියෙනවා අඟල් 6මාරේ ස්මෝල් මැග්නට් ස්පීකර් එක. මේක සාමාන්‍ය බොට් 30ක් 40ක් වගේ දෙන්න පුළුවන්. මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 1200කට. ඒ වගේම ඇවිල්ලා තියෙනවා අඟල් 8 ලෝ බජට් යන එක්ස්ප්ලෝඩ් වූෆර් එක. මේකත් සුපිරි ක්වොලිටි ඕම් 6 ස්මෝල් මැග්නට් බොට් 50ක් 60ක් වගේ ගහන්න පුළුවන්. මේක ගන්න පුළුවන් රුපියල් 1800කට. ඒ වගේම J audio තියෙනවා. මේ තියෙන්නේ exploit, මේ තියෙන්නේ J audio. ඉතින් ඕගලන්ට බලන්න පුළුවන් මේ දෙකම එකයි. දෙකම එකයි මම පෙන්නුවේ එකම කම්පැනියෙන් ගහලා එක එක නම් වලින් තමයි මේවා එන්නේ. හැබැයි ක්වොලිටි නම් දෙකම එකයි. ක්වොලිටි වෙනසක් නැහැ. සුපිරි ක්වොලිටි සබ්වූෆර් ඇම්ප් එක. මේ සබ්වූෆර් ස්පීකර් එක අඟල් 8 ඕම් 4 වොට් 100ක් විතර ගහන්න පුළුවන් සබ්වූෆර් ඇම්ප් එක. MT21 TB21 වලට සුපිරිම ස්පීකර් එක. මේක මගෙන් ගන්න පුළුවන් රුපියල් 2800කට. රුපියල් 2800කට ගන්න පුළුවන්. මෙන්න මේ සුපිරි සබ්වූෆර් ඇම්ප් එක සුපිරි සබ්වූෆර් ස්පීකර් එක වොට් 100ක් විතර ගහන්න පුළුවන් සබ්වූෆර් ස්පීකර් එක්ස්ප්ලොයිට් එක JBL දෙකම තියෙනවා. නම විතරයි වෙනස්, ඔක්කොම එකයි. ඉතින් මේක රුපියල් 2800කට ගන්න පුළුවන්. ඊට පස්සේ අඟල් 10 තියෙනවා. අඟල් 10 ලෝ බජට් එක දෙන්නම් ඔයාට. ලෝ බජට් එක තියෙනවා. සුපිරිනොත් මේකට වොට් 50ක් 60ක් වගේ ගහන්න පුළුවන්. සුපිරි ක්වොලිටි එක්ස්ප්ලෝඩ් එක. ඉතින් සාමාන්‍ය වොට් 50ක් 60ක් වගේ ගහන්න පුළුවන්. අර පාටි බොක්ස් ඇම්ප් වලටත් මේක යනවා. සුපිරිම ස්පීකරයක්. මේක ගන්න පුළුවන් රුපියල් 2600කට. රුපියල් 2600කට ගන්න පුළුවන්. රුපියල් 2600කට ගන්න පුළුවන්. සුපිරිම අඟල් 10 ස්පීකර් එක ඕම්ස් 6 ඕම්ස් 4 මේක. ඒ වගේම හුඟක් අය ඉල්ලුවා එකක් හොඳ සබ්වූෆර් හොඳ ස්පීකරයක්. මෙන්න ඇවිල්ලා තියෙන හුඟක් අය බලාගෙන හිටපු ලාර්ජ් මැග්නට් ස්පීකර් එක. ඒක මගෙන් ගන්න පුළුවන් රුපියල් 3200කට. රුපියල් 3200කට ගන්න පුළුවන් වොට් 100ක් විතර ගහන්න පුළුවන් සුපිරි සවුන්ඩ් තියෙන ෆෝම්ස් ස්පීකර් එක. ඉතින් මේක ඕම්ස් 4 මේක ගන්න පුළුවන් මගෙන් රුපියල් 3200කට. තියෙනවා JBL සබ්වූෆර් එක වොට් 100ක් විතර ගහන්න පුළුවන්. JBL අඟල් 10 JBL exploit J audio ඔක්කොම එකයි. එකම කම්පැනි එක එක නම් වලින් එන්නේ. උනට ක්වොලිටි හොඳයි සේම්. මේකත් වොට් 100ක් විතර ගන්න පුළුවන් සුපිරි සබ්වූෆර් එකක්. මේක දෙන්නම් ඔයාලට රුපියල් 3600කට. රුපියල් 3600කට දෙන්න. මේ සබ්වූෆර් ස්පීකර් එක රුපියල් 3600කට දෙන්නම්. කලින් දුන්නේ 3800ට. ගණන් අඩු කරලා දුන්නේ. ගිය සැරේ මේක දුන්නේ අපි 3800ට දුන්නේ. ඒක තමයි 3600ට දැන් මේ අඩු කරලා දෙන්නේ. කාර් සෙට් ඇවිල්ලා තිනවා. රුපියල් 2500ට ගන්න පුළුවන් වොට් 200 කාර් එක මේක. වොට් 200 5 බෑන්ඩ් වොට් 200 සුපිරි ක්වොලිටි ලෝ බජට් යන සුපිරි ක්වොලිටි කාර් සෙට් එකක්. මේකේ charging port එකක් දීලා තියෙනවා. fast charging තියෙනවා මේකේ. USB fast charging තියෙනවා. ඒ වගේම RCA out 4ක් තියෙනවා. ඔයාට ඉතින් ඔන්න අමතර සබ්වූෆර් එකක් දා ගන්න ඕන. මෙතනින් output එකක් අරන් ඔයාට සබ් එකකට දා ගන්න පුළුවන්. කාර් එකකට සාමාන්‍ය ලෝ බජට් යන හොඳ කාර් සෙට් එකක් channel 4ක් තියෙනවා. වොට් 50 channel 4ක් තියෙනවා. මගේ රුපියල් 2500ට ගන්න පුළුවන් මේ කාර් සෙට් එක. රුපියල් 2500යි වෙන්නේ. ඉතින් මේක වාට දෙන්නම් රුපියල් 3000ට වයර්ලස් මයික් එක. මේක කිව්වොත් මේක රීචාර්ජබල් තියෙනවා. රිසීවර් එක රීචාර්ජබල්. මයික් එකට නම් බැටරි දෙකක් දාගන්න ඕනේ. මේකේ ඉස්සරෝම් පාරට ඔයාලට අලුතෙන් නොමිරේ බැටරි දෙකක් එනවා. මේ මයික් එක තියෙන්නේ මේක විතරයි හින්දා අඩු කරලා දෙනවා. රුපියල් 3000ට ගන්න පුළුවන් මේ වයර්ලස් මයික් එක. ඊට පස්සේ තියෙනවා YM258 ෆුල් වයර්ලස් මයික් එක. මේක ෆුල් රීචාර්ජබල් මයික් එකටයි
රිසිවර් එකයි ඔක්කොම රීචාර්ජබල්. මේක ගන්න පුළුවන් රුපියල් 3900ට දෙන්න. රුපියල් 3900ට ගන්න පුළුවන්. ඒ වගේම තියෙනවා මෙන්න මේ මයික් එක වයර්ලස් ෆුල් රීචාර්ජබල් මේ මයික් එක. ස්පිරි ක්වොලිටි මයික් එකක් මේක. ඉතින් ඔයාලට මේ මයික් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 3500කට. මේ සිංගල් මයික් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 3500කට. ඒ වගේම මේක ඩබල් මයික් එක තියෙනවා. මේක ඩබල් මයික් එක වට දාලා දෙන්න රුපියල් 5800ක්. රුපියල් 5800කට දෙනවා මෙන්න මේ ඩබල් මයික් එක. තනි රිසීවරෙන් මයික් දෙකක් ගහන්න පුළුවන් එක. රුපියල් 5800කට මගෙන් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔය විදිහ තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මේකේ පෙන්නපු සමහර ඇම්ප්ලිෆයර් තියෙනවා මම රිවිව් කරපු නැතිවා. ඉතින් ඉස්සරහට මම ඒ ඇම්ප්ලිෆයර් වෙනම රිවිව්ත් ඔයගලන්ට අරන් එනවා. ඉතින් කලින් කිව්වා ඔයගලන්ට WhatsApp එකක මැසේජ් එකක් දාලා ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක ෂෙයා කරලා අහන්න මේ බාණ්ඩ තියෙනවද කියලා. ඊට පස්සේ තමයි ඕඩර් එකක් දාන්න ඕනේ. මොකද මේවා ඇඩ් එක දාපු ගමන් ඉක්මනින්ම යනවා. සාමාන්‍ය දවස් දෙකෙන් තුනෙන් බඩු ඉවර වෙනවා. ඒ නිසා මතක ඇතුව ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඉස්සරවම අහන්න ඕඩර් එකක් දාන්න කලින් බඩු තියෙනවද කියලා. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ අපි තියෙනවා කිව්වොත් ගමන් ඔයගොල්ලෝ ඩිලිවරි charge එක දාන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඔයගොල්ලෝ විස්තර ටික කියපු ගමන් බඩු ටික ගෙදරටම එනවා. ඊට පස්සේ ඊටු මුදල භාණ්ඩේ වටනකම දීලා භාණ්ඩ මිලදී ගන්නයි තියෙන්නේ ගෙදරට බඩු ආවට පස්සේ. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්න සුබ දවසක්.